Hi, welcome to back my YouTube channel. ඉතින් කොහමද හැමෝටම? අද ඉතින් මම ඔයාලත් එක්ක මේ share කරගන්න යන්නේ මම මේ හදලා තියෙන මාළු මිරිස් පිරවුම හදාගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඉතින් අපි යමුද අද වීඩියෝ එකට. ඊට කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මං හදන අලුත් recipes අපේ අලුත් වීඩියෝස් හැමදේම ඔයාලට එතකොට ඉක්මනින්ම බලන්න පුළුවන්. එහෙමනම් ඉතින් බලමුකෝ අද රෙසිපි එකට මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ තම්බලා පොඩි කරගත්ත අල. ඉතින් ඒ වගේම අපිට තව ඕඩ වෙනවා බොහොම හීනියට කපාගත්ත බීලුණු ටිකක්. ඒ වගේම පොඩියට කපාගත්ත තක්කාලි, පොඩියට කපාගත්ත කරපිංච ටික. ඒ වගේම මම මෙතෙන්දි කෝනිස්සු ටිකකුත් අරගෙන තියනවා හොඳට හොදලා පිරිසිදු කරලා ගන්න ඕන. ඊළඟට අබ උළුහාල් පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක් අපට ඕන වෙනවා තෙම්පරාදුවට. ඊළඟට මේ සේරම මේ විදිහට බෝල් එකකට දාලා ඒකට අපි දාගන්න ඕන ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්. මේ ටික දාලා මේ විදිහට මේ මිශ්‍රණය හොඳට අනා ගන්න ඕන. ඊළඟට අපි මෙහෙම පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් බොහොම පොඩ්ඩක් මේස හැඳි භාගයක් විතර වගේ තෙල් පොඩ්ඩක් දාලා ඒකට අපි අර තෙම්පරාදුවට සූදානම් කරගත්ත දේවල් වලින් පොඩ්ඩක් දාලා මේ මිශ්‍රණය තෙම්පරාදුවක් පොඩියට දාගන්න ඕනේ. මේක ගොඩක් ඉතින් තෙලේ බැදෙන්න, ගැඹුරු තෙලේ බැදෙන්න ඒ වගේ ඕනේ. මේ මිශ්‍රණය පෑන් එකට දාලා පොඩ්ඩක් දෙපැත්තේ හැම මෙහා කරලා පොඩ්ඩක් අත් කරලා ගත්තාම ඇති. දැන් මේකේ ලිප ඕෆ් කරලා මේ ටික හොඳට නිවෙන්න තියලා ඒ ටික නිවෙනකන් අපි මේ විදිහට මාළු මිරිස් ටික ලෑස්ති කරගමු. මාළු මිරිස් කරල් ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන මේ විදිහට මැදින් පැල්මක් දාලා මේක ඇතුලේ තියෙන ඇට ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. ඉතින් මේක කරගෙන ඉවර වෙනකොට මේ මිශ්‍රණයත් හොඳට නිවිලා තියෙනවා. දැන් ඉතින් අපි අර මැදින් පැල්මක් දාගත්තු මාළු මිරිස් කරල් ඇතුළට මේ මිශ්‍රණය පුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ පෙන්නන විදිහට මේ මාළු මිරිස් කරල් ඔක්කොම මේ වගේ පුරව ගන්න ඕන. ඊළඟට අපි මෙහෙම ඔක්කොම මේ විදිහට පුරව ගත්තට පස්සේ අපි කලින් අර මිශ්‍රණය තෙම්පරාදු කරගන්න ගත්ත භාජනයේම ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාලා අපි අර ඉතුරු කරගත්ත සුදු ලුණු අබ උළුහාල් ටික මේ විදිහට දාලා ඒක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න ඕන. අබ ටික මේ විදිහට පුපුරනකොට ඒකට රම්පෙ කරපිංච ටිකක් දාලා ඒකත් හොඳට තෙම්පරාදු කරගන්න ඕන. මෙන්න මේ වෙලාවේදී තමයි අපි අර පුරව ගත්ත මාළු මිරිස් කරල් ටික මේකට දාගන්නේ.
ඊළඟට විනාඩි 3-4ක් විතර මේ වගේ මාළු මිරිස් ටික මේකේ හොඳට දෙපැත්ත පෙරලාගෙන ටිකක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕන. මේ වෙලාවේදී අපි මාළු මිරිස් වලට පුරලා ඉතුරු වුණ මිශ්‍රණයත් ඉතුරු ටික මේ විදිහට මේක උඩින් මේ වගේ දාගන්න පුළුවන්. ඊළඟට හොඳ උකු පොල් කිරි ටිකක් අරගෙන ඒක මේ විදිහට මේ පෑන් එකේ අඩිය වැහෙන ප්‍රමාණයට වගේ යන්තම් පොඩ්ඩක් දාගත්තාම හොඳටම ප්‍රමාණවත්. පොල් කිරි වැඩි මේකට දාගන්න යන්න එපා. එමුණොත් හොද්දක් වගේ වෙනවා. ඉතින් මේකේ අඩියත් යන්තමින් වැහෙන ප්‍රමාණයට මේ වගේ පොල් කිරි ටිකක් දාලා මේක හොඳින් කලවම් කරලා ටිකක් වෙලා වහලා තියන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේදී ලිප හොඳටම අඩු කරලා විනාඩි 5-6ක් විතර මේක හොඳට තැම්බෙන්න අරින්න. ඊට පස්සේ බලනකොට ඇරලා මේ විදිහට තව හොදි ගතිය වගේ මේ වගේ තියෙනවා නම් නැවතත් හොඳට කලවම් කරලා මේක අඩිය අල්ලන්න දෙන්න නැතුව හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ටිකක් වහලා තියන්න ඕන. ඉතින් හොඳටම අඩු ගින්දරේ තවත් විනාඩි 4-5ක් තිබ්බට පස්සේ ඇරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි මාළු මිරිස් එක තියෙන්න ඕනේ. ඉතින් දැන් මම මේක හදලා ඉවරයි. ඉතින් බලන්නකෝ කොහොමද මේකේ පෙනුම කියලා. ඉතින් පෙනුම වගේම තමයි මේකේ රසත්. එහෙමනම් ඉතින් ඔයාලත් මගේ මේ රෙසිපි එකට අනුව මාළු මිරිස් පිරවුම හදලා කාලා බලලා රසද කියලා මට කමෙන්ට් එකකුත් දාගෙන යමු. එහෙමනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනි.